අපි බලන්න යන තුන්වෙනි කොටස තුළ කුරුසියේ බලය කියන මාතෘකාව යටතේ කුරුසියේ බලය එක කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදය 18 කතා කරලා කියනවා මම නිසාද කුරුසියේ වචනය විනාශ වෙන්නන්ට මෝඩකමය නමුත් ගැලවෙන්නා අපට ඒක දෙවියන් වහන්සේගේ බලය කියලා. මොකද්ද විනාශ වෙන මිනිසෙක් කියලා කියන්නේ? ඒ මිනිසයා දෙවියන් වහන්සේගේ සුභාරංචිය ඇසුවත් හෝ නොඇසුවත් උන්වහන්සේගේ වචනය කුරුසියේ වචනය විශ්වාසය නොකරන මනුෂ්‍යයා. එතකොට කුරුසියේ වචනය එහෙම නැත්නම් යේසුස් වහන්සේ ගැලවීම විශ්වාසය නොකරන මනුෂ්‍යයා තමයි විනාශයටපත් වෙන්නේ. right? කොච්චර පව් කළත් කොච්චර වරදකාරයෙක් වුණත් ඔහුට යේසුස් වහන්සේගේ වචනය පිළිගත්තොත් හා වෙනස් වුණොත් ඔහුට විනාශ වෙන්නන්ගේ ඒ ලයිස්තුවෙන් මිදෙන්න උර අවස්ථාව තිබෙනවා. ඔහු ගැලවෙන්නා වූ මිනිසෙක් බවට පත් වෙනවා. හැබැයි ඔහු විනාශ වෙනවා කියලා කියන්නේ ඔහු කුරුසියේ වචනය සුළු කරනවා වූ කුරුසියේ වචනේ විහිළුවට ගත්තා වූ කුරුසියේ වචනේ මෝඩකමක් ලෙස සැලකුවා වූ පුද්ගලයෙක්. නමුත් අපි බලන්න යන්නේ අනිත් කාරණාව. මොකද්ද? කුරුසියේ වචනය ගැලවෙන්නා වූ අපට ඒක දෙවියන් වහන්සේගේ බලයයි. කොහොමද බලය බවට පත් වෙන්නේ? මේක මොකද්ද මේ කියන්නේ? උන්වහන්සේ මෙතන මේ කියන කාරණාව තුළ උන්වහන්සේ කුරුසිය කියන ස්ථානයේදී උන්වහන්සේ අපේ ජීවිතය ගත කරන්න අපේ ජීවත් වෙන්න උන්වහන්සේ යම් කාරණා කීපයක් උන්වහන්සේ සම්පාදනය කරා. right? ඒ කාරණා තුළ තමයි උන්වහන්සේගේ බලය අප තුළට ප්‍රකාශ වෙන්නේ. අප තුළට ගමන් කරන්නේ. ඒ කාරණාවන්. අපි ඒ කාරණාවල් කොහොමද දකින්නේ? මොනවද ඒ කාරණාවන් කියන දේ අපි බලන්න යනවා. right? යෙසායා 53 කතා කරලා කියනවා 4 වෙනි පදය සැබවින්ම උන්වහන්සේ උසලා ගත්තේ අපේ දුක්ඛය දරාගත්තේ අපේ ශෝකයයි. උන්වහන්සේ දුකත් උන්වහන්සේ ශෝකයත් දරාගත්තා නම් උන්වහන්සේ කුරුසිය මත අපට ප්‍රීතිය සම්පාදනය කරලා ඉවරයි. right? ඒක තමයි පළවෙනි දේ. මේ ප්‍රීතිය අපිට වෙනද පොළකින්වත් මේ පොළවෙන්වත් හොයාගන්න පුළුවන් ප්‍රීතිය නෙවෙයි. මුදල් නිසාවත් අපිට ලැබෙන දේවල් අපේ දෛනිකව අපි ලබන తాවකාලික සතුට ගැන නෙමෙයි මේ ප්‍රීතිය කියන්නේ. මේ ප්‍රීතිය ඇවිල්ලා දෙවියන් වහන්සේගේ වචනය දැනගැන්මෙන් ඔබත් මාත් තුළ තිබෙන සදාකාලික ප්‍රීතිය. උන්වහන්සේගේ වචනය ඇදහිල්ලෙන් ඔබත් මාත් තුළ තිබෙන සදාකාලික ප්‍රීතිය. මේ ප්‍රීතිය කිසිම වෙලාවක නැති නොවන ප්‍රීතියක්. මේ ප්‍රීතිය නැතුව මනුෂ්‍යයන්ට ජීවත් වෙන්න බෑ. right? දෙවෙනි කාරණාව තමයි එතන කතා කරලා කියනවා නමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාත් උන්වහන්සේ පොඩි කරනු ලැබුවේ අපගේ අයුතුකම් නිසාත් කියලා. right? උන්වහන්සේ තුවාල ලැබුවේ අපගේ අපරාධකම් උන්වහන්සේ පොඩි කරනු ලැබුවේ අපගේ අයුතුකම් නිසායි. එහෙනම් උන්වහන්සේ අපගේ පාපය උන්වහන්සේ විඳදරා ගත්තා. එහෙනම් උන්වහන්සේ මොකද්ද සම්පාදනය කරේ? උන්වහන්සේ ගැලවීමත් නිදහසත් උන්වහන්සේ සමාවත් උන්වහන්සේ සම්පාදනය කරා. right? දෙවෙනි දේ. පළවෙනි දේ ප්‍රීතිය, දෙක උන්වහන්සේ ගැලවීම, නිදහස සහ සමාව උන්වහන්සේ කුරුසිය මත සම්පාදනය කරා. තුන්වෙනි කාරණා තමයි උන්වහන්සේ කියනවා අපට සමාදානය ගෙන දෙන්න දඬුවම උන්වහන්සේ දරාගත්තා. එහෙනම් උන්වහන්සේ සමාදානය අප උදෙසා සම්පාදනය කරා නම් උන්වහන්සේ අපේ ජීවිතවල තිබුණු හැම අසමාදානයක්ම උන්වහන්සේ දරාගත්තා. අසමාදානය එන්නේ කලකිරීම, බය අපේ ජීවිතේ එනකොට. එහෙනම් උන්වහන්සේ බය හා කලකිරීම උන්වහන්සේ දරාගත්ත කුරුසිය මත උන්වහන්සේ සමාදානය ඔබත් මාත් උදෙසා නිදහස් කරා. right? ඊළඟ කාරණාව කියනවා උන්වහන්සේ ලැබූ පහර වලින් අපට සුවය ලැබී තිබේ. උන්වහන්සේ සුවය සම්පාදනය කරා. එහෙනම් උන්වහන්සේ හැම රෝගයක් මේ රෝගය ඇවිල්ලා අපගේ ශරීරයේ රෝග විතරක් නෙවෙයි. අපගේ අතුලාන්ත රෝග, අපගේ මනසේ රෝග, අපගේ සිතේ ආත්මයේ තිබෙන රෝග, අපේ ආත්මයේ තියෙන තුවාල, අපේ අතුලාන්තයේ තියෙන තුවාල කාටවත් පේන්නේ නැති කාටවත් කියන්න බැරි සමහර තුවාල අපව රිද්දගත්ත, අපව රිද්දපු දේවල්, අපගේ අතීතයන් මේ හැම දෙයක් එක්කම තිබෙන හැම තුවාලයක්ම උන්වහන්සේ කුරුසිය මත දරාගත්තා. එහෙනම් උන්වහන්සේ සුවය ඔබටත් මටත් සම්පාදනය කරලා ඉවරයි. එහෙනම් ඊට පස්සේ ගත්තොත් උන්වහන්සේ සඵලත්වය සම්පාදනය කරා. කොහොමද? උන්වහන්සේ දුගී මිනිසෙක්, නැඳුමක් වස්ත්‍රයක් නැති වෙන තරමට උන්වහන්සේ දුගී බවට පත් වුණා. උන්වහන්සේ අපට සඵලත්වයේ ජීවිත ලබා දෙන පිණිස. ඒකයි කුරුසියේ රහස. එහෙනම් මිනිසෙක් හිතනවා නම් ජීවත් වෙන්න අවශ්‍ය කරන ප්‍රධාන සාධකේ මුදල් කියලා, ඒක වැරදි. මුදල් වලට වඩා මිනිසෙක්ට අවශ්‍ය කරන බොහෝ දේවල් තිබෙනවා. මිනිසෙක්ට බලාපොරොත්තු අවශ්‍යයි. මිනිසෙක්ට සුවය අවශ්‍යයි. මිනිසෙක්ට ප්‍රීතිය අවශ්‍යයි. මිනිසෙක්ට සමාදානය අවශ්‍යයි. මිනිසෙක්ට ගැලවීමත් නිදහසත් අවශ්‍යයි. මේ දේ අපට කිසිම දෙයකින් මිලදී ගන්න බෑ.
කිසිම දෙකින් සොයා ගන්න බෑ. අපිට උත්පාදනය කරන්න බෑ. අපි මුදල් අපි උපදවනවා. මුදල් උපයනවා. නමුත් මේ කිසිම දෙයක් අපිට උපයන්න බෑ. අපිට උත්පාදනය කරන්න බෑ. මේක උත්පාදනය කරේ, මේක සම්පාදනය කරේ කුරුසිය මතයි. උන්වහන්සේ කුරුසිය මත ගිවිසුමක් ගැසුවේ. උන්වහන්සේගේ මරණයේදී උන්වහන්සේ ගිවිසුමක් ගැසුවා. මාව අදහන මනුෂ්‍යයන්ට වෙනුවෙන් මම මේ සියල්ල දරා ගන්නවා. මාව අදහන මනුෂ්‍යයන්ට මේ සියලු ආශිර්වාද නිදහස් වෙනවා. right? උන්වහන්සේ ගිවිසුම ලැබුවා. උන්වහන්සේ ගිවිසුම ලේ වලින් සනිටුවන් කරා. උන්වහන්සේගේ ලේ වගුරවලා උන්වහන්සේ ගිවිසුම සනිටුවන් කරා. හැබැයි කුරුසිය මත උන්වහන්සේ ගිවිසුම ලැබුවට ඒ ගිවිසුම අපේ ජීවිතවල ක්‍රියාත්මක වෙන්න අවසරය ලැබුණේ, බලය ලැබුණේ උන්වහන්සේ මරණය පරාජය කර නැවත නැගිටට පස්සේ. උන්වහන්සේ මරණය පරාජය කර උන්වහන්සේ නැවත නැගිට්ටා. උන්වහන්සේ ජයගත්තා. මේ ජයග්‍රහණයත් එක්ක තමයි උන්වහන්සේ කුරුසිය මත ගැසුවා වූ ගිවිසුම අපේ ජීවිතවලට ක්‍රියාත්මක වෙන්න බලය ලැබුණේ. right? උන්වහන්සේ නැවත නැගිටින්නේ නැත්තම්, උන්වහන්සේ යෙසායා පොතේ කතා කරන කිසිම කාරණාවක් අපේ ජීවිතවලට වළංගු වෙන්නේ නැහැ. සුවය, සමාදානය, ප්‍රීතිය, සඵලත්වය, ගැලවීම, ජීවනය, මේ කිසිම දෙයක් අපේ ජීවිතවලට වළංගු වෙන්නේ නැහැ. උන්වහන්සේ නැවත නැගිටින්නේ නැත්තම්. උන්වහන්සේ නැවත නැගිට්ටා. උන්වහන්සේ මරණය පරාජය කරා. උන්වහන්සේ සොහන ජයගත්තා. උන්වහන්සේ මුළු ලෝකයෙන් ජයගත්තා. උන්වහන්සේ නැවත නැගිට නිසා ඒ ජීවනයේ බලාපොරොත්තුව ඔබටත් මටත් තිබෙනවා. උන්වහන්සේ වචනේ කතා කරගෙන උන්වහන්සේගේ අදහන මනුෂ්‍යයන්ට උන්වහන්සේගේ දරුවන් වෙන්න, පුත්‍රයන් වෙන්න බලය උන්වහන්සේ දීලා තිබෙනවා. අද ඔබ කිතුණුවෙක් වෙලා තවම ඔබ මේ කාරණාවල් අත්දකින්නේ නැත්තම්, මේ ආශිර්වාදය අත්දකින්නේ නැත්තම්, කුරුසියේ බලය ඔබ අත්දකින්නේ නැත්තම්, ඔබ තවමත් පුත්‍රයෙක් වෙලාක් නැහැ. ඔබ පුත්‍රයෙක් වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ කුරුසිය මත නිදහස් කරපු ආධිපත්‍යය භුක්ති විඳින්න. ඒ ආධිපත්‍ය ඔබේ ජීවිතවල ක්‍රියාත්මක වෙන්නේ ඔබ උන්වහන්සේගේ පුත්‍රයෙක් වුණාම. මම ආරාධනා කරනවා මේ වචනය අසන ඕනම කෙනෙක්ට දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වෙන්න අයිතිය, අවකාශය, අවස්ථාව උන්වහන්සේ ලබා දී තිබෙනවා. මේ පාස්කුව ඔබට අලුත් ආරම්භයක් කරගන්න, උන්වහන්සේගේ දරුවන් වෙන්න, උන්වහන්සේ විශ්වාස කරන්න, උන්වහන්සේ ඔබේ ශාපයට, පාපයට ජයග්‍රහණය කුරුසිය මත දීලා ඉවරයි. උන්වහන්සේ නැවත නැගිටලා ඉවරයි. උන්වහන්සේ අදටත් ජීවමානව සිටිනවා. හලෙලූයා. එනිසා ඒ බලය අත්දකින්න ඔබ අද තීරණය කරගත්තොත් ඔබේ හෙට දවස උන්වහන්සේ වෙනස් කරනවා. ඔබ ඉඩ දෙන්න, ඔබ තීරණය ගන්න උන්වහන්සේගේ කුරුසියේ බලය ඔබ ජීවිතේ මත ක්‍රියාත්මක වෙන පිණිස සියලු දෙනාටම ජේසුස් පිටයි.